හරි දැන් අපි මෙච්චර කල් මැනික් ගැන ඉගෙන ගත්තා. එතකොට අපි වැඩි හරියම කරේ පොරන්න පවුල, සපාය පවුල ගැන අපි අවබෝධයක් ගත්තේ. එතකොට දෝෂ පළදු ගැන හොඳ අවබෝධයක් ගත්තා, අන්තර්ගත ලක්ෂණ ගැන අවබෝධයක් ගත්තා, සින්තටික් මැනික් ගල් ගැන හොඳ අවබෝධයක් ගත්තා. ඒ වගේම අපි අද ඉගෙන ගත්තා මොකද්ද? මැනික් මිලදී ගන්න ගල් ටික අපි කොහොමද විකුණ ගන්න කියලා. මොකද මැනික් විකුණ ගන්න ගැන අවබෝධයක් තිබ්බේ නැත්නම් ඇත්තට මේ මැනික් ව්‍යාපාරයෙන් පරිදිනවා. එතකොට වර්ණය ගැන, හැඩය ගැන සියල්ල ගැන අපි ඉගෙන ගත්තා. එතකොට මෙතන කොටස් දෙකකට මම බෙදුවා පන්තිය පටන් ගන්න දවසේම. එකක් තමයි අපි එක්ස්පෝර්ට් පැත්තට, ඉන්වෙස්ට්මන්ට් පැත්තට කියලා ගොඩක් දෙනෙක් යන කට්ටිය ඉන්නවා. ඒත් එක්කම තව කට්ටියක් ඉන්නවා පොඩි මුදලකින් මේ මැනික් ව්‍යාපාරය පටන් ගන්න. අන්න මම අද කතා කරන දේ තමයි මොකද්ද? මෙන්න මේ පොඩි මුදලක් පාවිච්චි කරලා අපි මෙන්න මේ ව්‍යාපාරය මොකද්ද මේ ජුවරි බිස්නස් එක. ජුවරි බිස්නස් එක ගොඩාක් දෙනෙක් පරිදිනවා හේතු කාරණා ටිකක් හින්දා. මොකද මම එහෙම කියන්නේ මම ජුවරි බිස්නස් එකේ ඉන්නවා. එතකොට අපි අවුරුදු ගානක් ඉඳන් ජුවරි බිස්නස් එක කරන ගාම ඉන්නේ. එතකොට මෙන්න මෙතන ජුවරි බිස්නස් ගැන අවබෝධයක් තිබ්බොත් එimhe ඔබට කවදාවත් මැනික් ව්‍යාපාරිනුත් පරදින්නේ නැහැ. මොකද අඩු මුදලකින් ඇවිල්ලා මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. මෙතනදී අපි මුලින්ම කතා කරනවා අපි ක්වොලිටි එක ගැන. අපි සාමාන්‍ය කතා කරන විදිහට අපි කියනවා ෆොරින් ක්වොලිටි, ලෝකල් ක්වොලිටි කියලා. මේ ෆොරින් ක්වොලිටි කියන්නේ උදාහරණයක් ගත්තොත් හරියටම ෆොරින් ලේඩි කෙනෙක් මුද්දක් දාගත්තට පස්සේ එයාට ෆීල් වෙන්න ඕනේ මේක ගලවන්න නැති වෙන්න එයාට ෆීල් වෙන්න ඕනේ මුද්ද. එතකොට ලෝකල් ක්වොලිටි කියන්නේ මොකද්ද? ලෝකල් ක්වොලිටි කියන්නේ අපි මුද්දක් දාගත්තට පස්සේ අපිට ගලවනකම් ස්පාසු නැහැ. මොකද ඒක එච්චර කැතයි. මොකද හේතුව? ඒකේ පාසුපු පාරවල් තියෙනවා. මුද්ද හරියට ෆිනිෂ් එකක් නැහැ. එතකොට ගල තුවාල වෙලා තියෙන දත් තියන්න ගිහිල්ලා ඒ වගේ ලොකු දේවල් ටිකක් තියෙනවා. එතකොට මම ඔයගොල්ලන්ට අද දෙනවා ඩිරෙක්ට් වර්ක්ෂොප් ටිකේ නම්බර්ස් ටික ඔයගොල්ලෝ ගිහලා අඩු මුදලකින් කරගන්න පුළුවන් ෆොරින් ක්වොලිටි කරන කට්ටිය. එතකොට සාමාන්‍ය අවුරුදු 4-5ක් ගියත් ඔයගොල්ලෝට මේ ෆොරින් ක්වොලිටි කරන පුද්ගලයෙක් හොයාගන්න අපහසුයි. එතකොට මේගොල්ලෝ ඔක්කොම පිටරට කාස්ටිං කරපු කට්ටිය. හැබැයි දැන් මේගොල්ලෝ කරන්නේ හෑන්ඩ්මේඩ්. එතකොට කාස්ටිං ගැනයි අපි හෑන්ඩ්මේඩ් ගැන ඉගෙන ගමු. එතකොට මේක කොහොමද අපි මේ රෝඩියම් කරන්නේ ඒ සියල්ල දැන් ඉගෙන ගමු. මොකද ලොකු දෙයක් කරන්න පුළුවන්. අද මම උදේ ඉඳන් ඔයගොල්ලන්ට මම මේ විකුණන ක්‍රියාවලිය ගැන උදේ ඉඳන් කිව්වා. එතකොට ඒකට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ ජුවරි බිස්නස් එක අඩු මුදලකින් පටන් ගන්න පුළුවන්. එතකොට මෙතන ක්වාර්ට්ස් වලින් නම් ඒ කියන්නේ අපේ සිට්‍රින්, හැමතිස්, ගානට් වගේ පොඩි මුදලක් ඉන්වෙස්ට් කරලා අපිට මේ ජුවරි ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. අපි එහෙනම් අද බලමු කොහොමද මේ වැඩ කටයුතු ටික වෙන්නේ කියලා.